ඊළඟට අපේ රටේ ආණ්ඩුව හැදුවා ආර්ථික බිඳ වැටීම. ඒක තමයි ප්‍රධාන වශයෙන් අපේ රටේ ආණ්ඩුව හදන්න හේතුනේ ආර්ථිකය. 1977 වේදිකාවේදී අර පොල් බෑවල් දෙකක් අරන් ඇවිල්ලා කිව්වා මේක 35යි මේක 35යි නේ. දෙකම එකතු කරපොන්න ඔය වගේ මතකනේ. ආර්ථිකේ ප්‍රධාන වුණා. 1977 දී කිව්වා අපි හඳෙන් හරි හාල් ගෙනල්ලා දෙනවා කිව්වා. 77 දී කිව්වා ධාන්‍ය රාත්තල් 8ක් නොමිලේ දෙනවා කියලා. 94 දී කිව්වා පාන් 3.50ට දෙනවා කියලා. ඒ කියන්නේ ආර්ථිකේ බිඳ වැටුනහම ජනතාව අමාරු වැටුනහම ආර්ථිකයේ මත ආණ්ඩුව ඉල්ලුවා. විශේෂම 2022 විශාල ලෙස කඩා වැටුනම ආර්ථිකය ගැන ආණ්ඩුව ඉල්ලුවා. මම හිතන්නේ ආයේ අපෙන් පරිබාහිර දේශපාලන ව්‍යාපාරවලට මේ ආර්ථිකය වැටිලා තියෙනවා දුප්පත්භාවය වැඩි වෙලා තියෙනවා ඒකෙන් ගොඩ ගන්න ආණ්ඩුව ඉල්ලන්න කියලා කාටවත් ආයෙ කියන්න හම්බෙන්නේ අපි මේ රටේ දුප්පත්භාවය තුරන් කරනවා පොඩි සිද්ධියක් වුණාම අර මලකුණකට වට වුණු කපුටෝ රෑන වගේ ඔක්කොම ගිහිල්ලා වහනවා ගහගත්තුවා මරක් වෙනම ඡන්ද කරපුවා එකට ගිහිල්ලා වාඩි වෙනවා ඊට පස්සේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ආපු වෙලාවේ ඔක්කොම එකට ගිහිල්ලා පොල් ගහනවා දේව කන්නලු කරනවා උපවාස කරනවා චූටි දෙයක් ආවොත් වෙන දෙයක් නැහැ වෙන මොකක්ද තියෙන දේශපාලන ඒ නිසා මොකද වෙලා තියෙන්නේ අද දේශපාලනයක් තියෙන්නේ දැක්මක් තියෙන්නේ දෘෂ්ටිවාදයක් තියෙන්නේ ආණ්ඩුවට විතරයි අනිත් අය ඒ මොහොතේ පැන නගින ඒවට මස්වැදල්ලක් වටා වහන කපුටු රැලක් වගේ ඔය අහුවෙන එක අල්ල කොනිත්ත යනවා ඔකට කිසි දෙයක් කරන්න අපි තම දැක්මක් එක වැඩ කරමින් තිබෙනවා ඒක තමයි වැදගත්